ඔන්ලයින් බිස්නස් කරන ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි සිංහලෙන් කොහොමද තමන්ගේ ව්‍යාපාරය මාකට් කරන්න ඔයා වොයිස් ඕවර් එකක් AIට කියලා ජෙනරේට් කරගන්නේ කියලා. මේකට අපිට කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. මම මේ වීඩියෝ එකේ ඔයාලට පෙන්නනවා ඔයාගේ කටහඬින් ඔයා රෙකෝඩ් කරගන්න වොයිස් ඕවර් එක 11 labs එකට දාලා කොහොමද හොඳ ප්‍රොෆෙෂනල් ක්වොලිටි සිංහල වොයිස් ඕවර් එකක් බවට ඒක කන්වර්ට් කරගන්නේ කියලා. එතකොට ඔයාට පුළුවන් කිසිම ගැටලුවක් නැතුව ඔයාගේ ව්‍යාපාරය ප්‍රමෝට් කරන්න අන්න ඒ වොයිස් ඕවර් එක භාවිතා කරන්න. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕන ඔයා ළඟ තියෙන ඕනම ඩිවයිස් එකක් භාවිතා කරලා ඔයාගේ මැසේජ් එක ඔයා රෙකෝඩ් කරගන්න ඕන. ඉතින් මම දැන් මගේ ෆෝන් එක මෙහෙම අරගෙන මේකේ වොයිස් මෙමෝස් වලට ගිහිල්ලා මම මගේ මැසේජ් එක රෙකෝඩ් කරගන්නවා. ඉතින් මේකට ඔයා ළඟ හොඳ ක්වොලිටි මයික් එකක්වත් හොඳ මට්ටමේ ෆෝන් එකක්වත් තියෙන එක අත්‍යවශ්‍ය නැහැ. ඔයාට ඔයාළඟ තියෙන ඕනම මට්ටමේ රෙකෝඩ් එකක් හෝ ෆෝන් එකක් භාවිතා කරලා ඔයාගේ මැසේජ් එක ඔයාට රෙකෝඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් මම මේ වගේ සාම්පල් සරල මැසේජ් එකක් රෙකෝඩ් කරගන්නම්. අලුත් වෙන AI ලෝකයේ නවතම තතු දැනගන්න කැමති නම් ඒ වගේමයි මුලින් ඉඳලම සරලව ඕනම AI tool එකක් භාවිතා කරගන්න හැටි ඉගෙන ගන්න කැමති නම් අනිවාර්යයෙන්ම iBowan YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේමයි ඔයාගේ යාළුවන්ටත් මේ channel එක ගැන කියන්න. ඉතින් අපි එකතු වෙලා කමියුනිටි එකක් හදාගෙන මේ වෙනස් වෙන ලෝකයේ AI එක්ක අපි ඉදිරියට යමු. හරි. ඉතින් මෙන්න මේ වගේ මැසේජ් එකක් මම මගේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරගත්තා. ඉතින් මම මගේ මේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරගත්ත එක මම මගේ ලැප් එකට දාගන්නම්. හරි. ඊට පස්සේ මම යන්නම් 11 labs වලට. ඉතින් මම මේ ස්ක්‍රීන් එකේ දාන ලින්ක් එකට හෝ මගේ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ලේසියෙන්ම 11 labs එක ඇක්සස් කරන්න. ඉතින් ඔයාට තියෙන්නේ 11 labs වල ඔයාගේ තාම account එකක් නැත්නම් account එකක් හදාගෙන ඒකට log වෙන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා අපිට ඔප්ෂන්ස් ගණනාවක්. text to speech තියෙනවා, voice changer තියෙනවා, sound effects තියෙනවා, voice isolator කියලා එකක් තියෙනවා. මේකෙන් අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ voice changer කියන එක. මෙන්න මේකට ඔයාට පුළුවන් යන්න. ඉතින් ඔයාට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාට directly මෙතෙන්ට ඔයාගේ voice එක record කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ record කරපු audio clip එක මේකට upload කරන්න. ඉතින් අපි යන්නේ අපේ second method එකට. මං ගිහිල්ලා මෙතන click කරනවා. click කරලා මම download කරගත්ත මගේ audio recording එක මම මේකට upload කරනවා. මෙන්න මේ ක්‍රමයට අප්ලෝඩ් කරගත්තට පස්සේ අපිට මේක මෙතනින් බලා ගන්න පුළුවන්. මම මේක ප්ලේ කරගන්නම්. අලුත් වෙන AI ලෝකයේ නවතම තතු දැනගන්න කැමති නම් ඒ වගේමයි මුලින් ඉඳලම සරලව ඕනම AI tool එකක් භාවිතා කරගන්න හැටි ඉගෙන ගන්න දැන් මේ තියෙන්නේ ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් ඔයා රෙකෝඩ් කරගත්ත මැසේජ් එක. හරි. ඉතින් දැන් ඔයාට පුළුවන්කම තියෙනවා මෙතනින් කැමති විදිහේ වොයිස් එකක් තෝරගන්න මේකට. අපිට ඩිෆෝල්ට් අවිල්ලා තියෙන්නේ රේචල් කියන එක. මොඩල් එක අවිල්ලා තියෙන්නේ 11 English V2 කියන එක. ඉතින් මෙතනින් මම මේ රේචල් කියන වොයිස් එක වෙනුවට මම මෙතනින් වෙන පිරිමි කෙනෙක්ගේ කටහඬක් තෝරගන්නම්. මෙතන අපිට තියෙන මේ ප්ලේ බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන්කම තියෙනවා ඒ එක එක වොයිසස් කොහොමද සවුන්ඩ් වෙන්නේ කියලා අහලා බලා ගන්න. Just trust yourself, then you will know how to live. As we are liberated from our own fear, our presence automatically liberates others. The thing always happens that you really believe in. And the belief in a thing... Life without love is like a tree without blossoms or fruit. Love all, trust a few, do wrong to none. මම මේ බිල් කියන වොයිස් එකට ගිහලා මම මේක ක්ලික් කරන්නම්. ක්ලික් කරලා අපිට මෙතන තියෙනවා ස්ලයිඩර්ස් තුනක්. ස්ටැබිලිටි කියලා එකක් තියෙනවා. සිමිලැරිටි කියලා එකක් තියෙනවා. ස්ටයිල් එක්සැජරේෂන් කියලා එකක් තියෙනවා. ඉතින් මේ ස්ටැබිලිටි කියලා කියන එකෙන් කියන්නේ ඔයාගේ ඒ ජෙනරේට් වෙන වොයිස් එක කොච්චර දුරට ස්ටේබල් වෙන්න ඕනද කියලා. ඉතින් අපි මේක more stable කියන පැත්තට ගියොතින් අපිට ගොඩාක් හොඳ output එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මම පළවෙනි උදාහරණයට මේක 50%ක තියන්නම්. ඊට පස්සේ මම මේ similarity කියන එකත් 50%ක විතර තියන්නම්. similarity එක වැඩි කියලා කියන්නේ ඔයාගේ voice එකට ගොඩක්ම සමානයි generate වෙන output එක. similarity එක අඩුයි කියලා කියන්නේ ඔයාගේ voice එකට තියෙන සමානාත්මතාවය අඩුයි generate වෙන voice එක. මම ඒකත් 50% මට්ටමට ගන්නම්. style exaggeration කියන එකත් මම මේකේ 120ක් විතර මට්ටමට මම ගන්නම්. රයිට්. ඒ වගේමයි ඔයාගේ ක්ලිප් එකේ ගොඩාක් බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක තියෙනවා නම් උදාහරණයක් විදිහට ඔයා ඉන්නේ ටවුන් එකකට කිට්ටුව නම් වාහන සද්දෙත් ඔයාගේ රෙකෝඩින් එකේ පිටිපස්සේ ඇහෙනවා නම් ගෙදර ෆෑන් එකක් හරි මොකක් හරි දාලා නම් ගෙදර රූපවාහිනිය දාලා නම් ගෙදර පොඩි කට්ටිය කවුරු හරි කෑ ගහනවා නම් අන්න ඒ බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එකත් ඔයාගේ වොයිස් ඕවර් එකේ රෙකෝඩ් වෙලා තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ remove background noise කියන ඔප්ෂන් එකත් මේකට දෙන්න. එතකොට මොන ආකාරයේ background noise එකක් තිබ්බත් එයා ඒක remove කරලා දානවා. ඒ වගේමයි speaker boost කියන එකත් on කරලා තියාගන්න. ඒ කියන්නේ අපේ output එකෙන් එන voice එකට හොඳ boost එකකුත් මෙයා දෙනවා. හරි. මේ ඔක්කොම ටික ටික් කළා මම generate කියන එක දෙන්නම්.
ජෙනරේට් කෙනෙක් දුන්නට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා අපිට අපේ පණිවිඩය අලුත් කෙනෙක්ගේ වොයිස් එකෙන් අපිට ජෙනරේට් කරලා දෙනවා. හරි. දැන් මෙන්න මේ ක්‍රමයට මේක ජෙනරේට් වුණා. දැන් මම මේක ප්ලේ කරලා බලන්නම්. අලුත් වෙන AI ලෝකේ නවතම තතු දැනගන්න කැමති නම්. ඒ වගේමයි මුල ඉඳලම සරල ඕනම AI tool එකක් භාවිතා කරගන්න හැටි ඉගෙන ගන්න කැමති නම් අනිවාර්යෙන්ම iBowan YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේමයි ඔයාලගේ යාළුවන්ටත් මේ channel එක ගැන කියන්න. ඉතින් අපි එකතුලා කමියුනිටි එකක් හදාගෙන මේ වෙනස් වෙන ලෝකේ AI එක්ක අපි ඉදිරියට යමු. ඔයා කැමතිද හැම සතියකම මේ වගේ අලුතෙන් AI සම්බන්ධ තොරතුරු දැනගන්න? ඔයා කැමතිද අලුතෙන්ම මේ AI ලෝකයේ මොනවද දෙන tools ඒ වගේමයි ඒ දේවල් කොහොමද අපේ life එකේ දේවල් පහසු කරගන්න භාවිතා කරන්න යොදාගන්නේ කියලා? ඉතින් එහෙමනම් ඔයාට පුළුවන් මේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේමයි මේ වීඩියෝ එක හොඳයි වගේ නම් ඔයාට පුළුවන් like එකක් දාන්න. ඇයි අපි එහෙම subscribe කරන්න ඕන? මොකද එහෙම නොකර ඉන්න හේතුවක් නැහැනේ. දැන් ඔයාට පේනවා මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි කතා කරන සිංහල වචන ඒ විදිහට මේකේ pronounce කරන්නේ නැහැ. ඉතින් මේක ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් මේ generative AI tools එක්ක. මොකද අපි සිංහල භාෂාවෙන් කොච්චර දේවල් හොඳට කිව්වත් ඒ එන output එක ගොඩක් දුරට optimize වෙලා තියෙන්නේ English වලට. දැන් ඔයා Suno AI එකෙන් සිංහල සින්දු හදද්දිත් ඔයාට notice වෙලා ඇති සමහර සිංහල වචන pronounce වෙනවා හරිම වැරදි. දැන් මේකෙත් ඔය ගැටලුව තියෙනවා. ඉතින් මේක අඩු කරගන්න අපිට යම් යම් ආකාරයේ දේවල් කරන්න පුළුවන්. හරි. මම මෙතනින් ගිහිලා දැන් ගැහණු කටහඬක් තෝරන්නම් මේකට. අපිට පිරිමි කටහඬකුත් මේක කරන්න පුළුවන්. නමුත් මම මේ උදාහරණේ විවිධත්වයක් තියෙන්න ඕන නිසා තමයි ඊළඟට මම ගිහිලා ගැහණු කටහඬක් විදිහින් තෝරන්නේ. මම ඇලිස් කියන එක තෝරන්නම්. තෝරලා මම මෙතන ස්ටැබිලිටි කියන එක ටිකක් අඩු කරනවා. 35ට වගේ මම ගේනවා. සිමිලාරිටි කියන එක මම මෙතනින් ගේනවා 90කට විතර. හරිද? ඊට පස්සේ මම ස්ටයිල් එක්සැජරේෂන් කියන එක මේ ක්‍රමයට මම 100%කම තියෙනවා. අපි ඊළඟ උදාහරණෙදී ඒක කෙලවරටම දාලා බලමු මොකද වෙන්නේ කියලා. මම ආයෙමත් ස්පීච් එක මේ ක්‍රමයට රීජෙනරේට් කරන්නම්. ඉතින් ඒ වගේමයි මේකට ඔයාලට ප්‍රෝ වර්ෂන් එකක් තියෙන්න ඕනේ නැහැ. ඔයාලට ෆ්‍රී වර්ෂන් එකේ හම්බෙනවා ක්‍රෙඩිට්ස් 10000ක් එක මාසෙකට. ඉතින් ඒකෙන් ඔයාලට විනාඩියකට අඩු ප්‍රමාණයේ මේ විදිහේ voice changes ගොඩක් ප්‍රමාණයක් ඔයාලට කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් ඔන්න දෙවෙනි එකක් ජෙනරේට් වෙලා තියෙන්නේ. මම දැන් ඒකත් ප්ලේ කරලා බලන්න. අලුත් වෙන AI ලෝකේ නවතම තතු දැනගන්න කැමති නම් ඒ වගේමයි මුල ඉඳලම සරල ඕනම AI tool එකක් භාවිතා කරගන්න හැටි ඉගෙන ගන්න කැමති නම් අනිවාර්යයෙන්ම iBowan YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේමයි ඔයාගේ යාළුවන්ටත් මේ channel එක ගැන කියන්න. ඉතින් අපි එකතුලා community එකක් හදාගෙන මේ වෙනස් වෙන ලෝකේ AI එක්ක අපි ඉදිරියට යමු. හරි. දැන් ඔයාලට පේනවා ඒකේ කලින් තරම් අවුලක් නැහැ. නමුත් තාමත් pronunciations වල පොඩි අවුල් තියෙනවා. හරි. අපි ඊළඟට ආයි වෙන voice එකක් ගමු. අපි යමු මෙන්න මේ Brian කියන voice එකට. ඒකේ ගිහිල්ලා මම stability එක දෙන්නම් 100%ක්. මම similarity එකක් දෙන්නම් 100%ක්. මම style exaggeration එක 50%ක් වෙන්න දෙන්නම්. දැන් මම මේක generate කරලා බලන්නම් මොන වගේ output එකක්ද මට හම්බෙන්නේ කියලා. අලුත් වෙන AI ලෝකේ නවතම තතු දැනගන්න කැමති නම් ඒ වගේමයි මුල ඉඳලම සරල ඕනම AI tool එකක් භාවිතා කරගන්න හැටි ඉගෙන ගන්න කැමති නම් අනිවාර්යයෙන්ම iBowan YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේමයි ඔයාගේ යාළුවන්ටත් මේ channel එක ගැන කියන්න. ඉතින් අපි එකතුලා community එකක් හදාගෙන මේ වෙනස් වෙන ලෝකේ AI එක්ක අපි ඉදිරියට යමු. දැන් ඔන්න ඒකෙදි තවදුරටත් ඒක අවුම් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමයට ඔයාලට පුළුවන්කම තියෙනවා voice over එකක් මේකට අප්ලෝඩ් කරලා මේ වගේ කැමති voice එකකට change කරලා අපිට තියෙන මේ sliders එක එහෙම කරලා ඔයාලට ගැලපෙන version එක එනකන් මේක ඔයාලට generate කරන්න පුළුවන්. මොකද මේක එක සැරේ අප්ලෝඩ් කරා එක සැරේ output එක ගත්තා. ඒ වැඩේ හරියන්නේ නැහැ සිංහල භාෂාවට. හැබැයි ඔයාට ඔයාගේ ප්‍රොමෝෂන් මැසේජ් එක කරන්න ඕනේ ඉංග්‍රීසි වලින් නම් ඔයාට කිසිම ගැටලුවක් නැහැ. ඔයාට ඔයාගේ කටහඬින්ම බොහොම ලේසියෙන් ඉංග්‍රීසි වලින් ඒ අදාළ voice over එක රෙකෝඩ් කරලා මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. අප්ලෝඩ් කරලා ඉවර වෙලා ඔයාට ඒක කන්වර්ට් කරගන්න පුළුවන්. ඉංග්‍රීසි වචන ප්‍රොනවුන්සියේෂන් වල 90%කටත් වඩා වැඩි අවස්ථාවල් වලදී කිසිම ගැටලුවක් නැතුව ඉංග්‍රීසි words මේකේ ප්‍රොනවුන්සියේෂන්ස් හරියටම එනවා. හරි. අපි තව එක ඔප්ෂන් එකක් බලමු. අපි ආයෙමත් යමු මෙන්න මේ voice එකට stability ගම 30ක් වගේ මට්ටමකට ගේනවා. right. මම similarity එකත් 90ක වගේ මට්ටමකට ගේනවා. style exaggeration කියන එක මම මේක 100%ෙම තියෙනවා. හරි. මම ආයෙමත් මේක generate කරලා බලන්නම්. අලුත් වෙන AI ලෝකේ නවතම තතු දැනගන්න කැමති නම් ඒ වගේමයි මුල ඉඳලම සරල ඕනම AI tool එකක් භාවිතා කරගන්න හැටි ඉගෙන ගන්න කැමති නම් අනිවාර්යයෙන්ම iBowan YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේමයි ඔයාගේ යාළුවන්ටත් මේ channel එක ගැන කියන්න. ඉතින් අපි එකතුලා community එකක් හදාගෙන මේ වෙනස් වෙන ලෝකේ AI එක්ක අපි ඉදිරියට යමු. හරි. ඉතින් ඔන්න ඔහොමයි අපි voice over එකක් record කරලා 11 labs වලට upload කරලා ඒකේ voice එක අපි change කරගන්නේ. ඔයාගේ ව්‍යාපාරය ඔයා පටන් ගත්ත ගමන් විතර නම් ඔයාලගේ voice over එකක් කරන්න හොඳ equipments නැත්නම්
ඒවගේම වාට වොයිසෝව ආටිස් කෙනෙක්ව හය කරන්න වාගතේ මුදලුත් නැත්තං ඔන්න වාට පුළුවන්කම තියෙනවා ඔයාළඟ අතේ තියෙන ඩිවයිස් එකෙන් මේ වගේ වොයිසෝව එකක් රෙකෝඩ් කරලා ඒක මේ වගේ හොඳ මට්ටමේ වොයිසෝව එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් මෙන්න මේ 11 labs කියන ප්ලැට්ෆෝම් එක භාවිතා කරලා. ඉතින් මේකේ ඔයාට පර්ෆෙක්ට්ම විදිහේ අවුට්පුට් එකක් එනකන් මේ ස්ලයිඩර්ස් ටික එහෙට මෙහෙට කරලා ඔයාට කීප පාරක් මේක ජෙනරේට් කරගන්න වෙයි. ඔයාගේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට ඔයාට භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා ඒ ජෙනරේට් වෙන ඔඩියෝ එක. ඉතින් ඊගාවට ඔයා මොන වගේ AI tools ගැන දැනගන්න කැමති? අනිවාර්යයෙන් මේ ගැන පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. එතකොට මට දැනගන්න පුළුවන් ඕගොල්ලෝ මොන වගේ දේවල්ද මේ channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට මට පුළුවන් ඊට සරිලන වීඩියෝස් ඕගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් ඊළඟට පුළුවන් ඔයාට මෙන්න මේ වීඩියෝ එක බලන්න.